අද අපි බලමු මේ වගේ ඔටෝමැටිකලි අප්ඩේට් වෙන්න ඇටෙන්ඩන්ස් ෂීට් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මාසෙ වෙනස් කරනකොට අදාළ දින ටික වෙනස් වෙනවා. ඒ වගේම සෙනසුරාදා වෙනම මාක් වෙනවා. ඒ වගේම සතිය දවස්වල අපිට මර්කන්ටයිල් හොලිඩේස් තියෙනවා නම් ඒ මර්කන්ටයිල්ස් හොලිඩේස් වෙනමම අපිට මාක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අවසානයේදී කොච්චර දවස් ගාණක් වැඩ කරලා තියෙනවද කොච්චර දවස් ගාණක් නිවාඩු අරගෙන තියෙනවද ඒ අනුව අපිට half day leave මාක් කරමින් මේ ආකාරයට ඔටෝමැටිකලි අප්ඩේට් වෙන ඇටෙන්ඩන්ස් ෂීට් එකක් හදන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හොඳයි අපි බ්ලැන්ක් ෂීට් එකක් අරගෙන වැඩේ පටන් ගමු. මම කලින් හදපු ඇටෙන්ඩන්ස් ෂීට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මම මෙතන පේස්ට් කරගන්නවා. එතකොට අපිට ගයිඩ්ලයින් එකක් තියෙනවා වැඩේ කරගෙන යන්න. හරි. ඉස්සෙල්ලාම අපි සිම්පල් විදිහට පටන් ගමු වැඩේ. අපි මේ හරියෙන් දාගමු year එක නේද? year ඉස්සෙල්ලාම right ඊළඟට අපිට මෙතෙන්ට year දාන්න පුළුවන්. ඊළඟට අපි month එක දාගමු මෙතෙන්ට. right ඊළඟට අපිට මෙතෙන්ට තමයි month එක එන්න ඕන. ඊළඟට අපිට date column එකක් තියෙනවා. date එක අපිට automatically හදා ගන්න වෙනවා start එකයි end එකයි. ඒ නිසා මම සෙල්ස් තුනක් මර්ජ් කරලා හදා ගන්නවා. ඒ වගේම මෙතන from to කියන එක අපි දෙමු එක සෙල් එකක්. ඒ වගේම අපි තව columns හතරක් විතර මර්ජ් කරලා හදලා තියාගමු. right එතකොට අපි year එක මෙතන දානවා. ඊට පස්සේ අපි employee ID එක, employee name එක, division එක මෙතනට අපි හදාගමු. right අපි මෙතන මම දාගන්නම් මේ අදාළ employee name එකයි, division එකයි අදාළ employees ලගේ details ටික. right අපි ඊට පස්සේ අපි යමු කෙලින්ම අදාළ month එක date එක හදාගන්න. අපි මේකදී data validation එකක් තමයි use කරන්නේ. month එකට අදාළව data list එකක් තියෙනවා. ඒ වගේම year එකට අදාළවත් අපි data validation එකක් දානවා. ඒ කියන්නේ year එක select කරගන්න. එතන ඔයාලා දන්නවා ඒක දාගන්න. අපි දාගමු simply data tab එකට ගියා. data validation එකක් දාගන්නවා අපි. any value තියෙන දැන් list එකක් දාගන්නවා. අපි 2025, 2026, 2027 වගේ අවුරුදු 3ක් අපි දැනට දාගෙන තියාගමු. එතකොට අපිට මේකෙන් list එකෙන් අපිට select කරගන්න පුළුවන්. ඒ වගේම ඒකම අපි month වලට කරමු. මම month වලට අදාළව list එකක් හදාගත්තා. month list එක මෙතන තියෙනවා. ජනවාරි වල ඉඳලා දෙසැම්බර් වෙනකන් අපි ඒක refer කරමු මෙතෙන්ට. අපි data validation ගිහිල්ලා list එකක් අරගෙන අදාළ source එක විදියට අදාළ month list එක refer කරමු. මේ විදියට refer කරන්න පුළුවන්. ඊට පස්සේ okay කරාම අපිට month list එක මෙතනින් select කරන්න හැකියාව තියෙනවා. right. එතකොට අපිට මෙතනට එන්න ඕන start date එක, ඒ වගේම end date එක. එතකොට start date එක month එක select කරාම start date එක අපිට හදා ගන්න පුළුවන් formula එකක් තියෙනවා date value කියලා. එතකොට අපිට ජනවාරි 1 වෙනිදා නම් 1 වෙනිදා ඉඳලා පටන් ගන්න ඕනේ. අපි date value කියන formula එක මෙතනින් select කරගන්නවා date value කියන එක. එතකොට අපි date එක text එකක් විදිහට තමයි මෙතනදී අපි enter කරන්න ඕන. අපි 0.1 කියන 1 වෙනිදායින් පටන් ගන්න ඕන. වුණ මාසේ 1 වෙනිදායින් පටන් ගන්නෙ නේද? 1 වෙනිදා end එකක් දානවා ඒකට. end එක දාලා අපි ඒකට එකතු කරනවා මොකද්ද? අදාළ month එක. month එක අපි select කරන month එක අපි දාගමු. ඊළඟට end අපිට පුළුවන් year එක දාන්න. select කරන year එක. එතකොට month එකයි year එකයි date එකයි අපි මේ විදිහට enter කරාම අපිට මෙන්න මේ විදිහට value එකක් එන්නේ. ඔබ දන්නවා date එක අපිට text number එකක් විදිහට තමයි පෙන්නන්නේ. අපිට කෙලින්ම change කරගන්න පුළුවන් short date එකක් විදිහට මෙතන format එක short date එකක් විදිහට අපිට මෙන්න මේ විදිහට පෙන්න ගන්න පුළුවන්. ඒතකොට පෙබරවාරි 1 වෙනිදා විදිහට තමයි පෙන්නන්නේ. බලන්න මාස වෙනස් කරනකොට අදාළ date එක මේ විදිහට 1 වෙනි දවස වෙනස් වෙනවා. එතකොට අපිට end date එක හොයාගන්න ඕනේ. end date එක හොයාගන්න formula එකක් තියෙනවා. ඔයාලා දන්නවා. end of the month කියලා EOM month කියන එක අපි ඒක select කරලා අපි start date එක දෙනවා අපි හදාගත්ත date value එක. ඊට පස්සේ end month කියන එකට බිඳුව කියලා දුන්නම මේ මාසෙම අන්තිම දවස් අපිට ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට අර විදිහටම number එකක් එන්නේ. අපි මේක වෙනස් කරගමු short date එකක් විදිහට. ඔන්න එතකොට start එකයි end එකයි අපිට automatically හැදෙනවා මෙතන. මාසෙ select කරනකොට අපිට automatically month එකේ start එකයි end එකයි create වෙලා තියෙනවා. ඊළඟට අපි හදාගමු dates ටික එක ඉඳලා 31 වෙනකන් අපිට equal කරන්න පුළුවන් මේ date එකට පළවෙනි දවසට අපි ඒක fix කරගමු dollar sign එකක් දාලා. එතකොට හැම මාසෙම පළවෙනිදා තමයි මෙතන පෙන්නන්නේ. පළවෙනිදා පටන් ගන්න. එතකොට ජූනි select කරාම මාර්ච් select කරාම ජනවාරි පළවෙනිදා විදිහට එනවා. හැබැයි අපිට එතනින් එහාට හදාගන්න අපිට if function එක use කරගන්න වෙනවා. අපි automatically මේකේ dates ටික වෙනස් වෙන්න ඕනනේ. එතකොට month end එකේ දවස අනුව automatically වෙනස් වෙන්න ඕන නිසා අපි මෙන්න මේ වගේ if function එකකින් පොඩි formula එකක් ගහමු අපි. if function එක දාලා if this date මේ දවස අපිට මේ අපේ පළවෙනි ඉස්සලාම තියෙන සෙල් එකේ D6 තියෙන දවස අඩුයි නම් end date එකට වඩා හැමදෙස්සම අඩුයි නම් අපි දාගමු මේක fix කරගමු J3 කියන එක අපි ඩොලර්ස් නෙන් දාලා fix කරගන්න ඕන. මොකද අපි ඒක drag කරන්න හදනවා. මේක අපි වෙනස් කරගන්න ඕනේ. මොකද අපි drag කරනකොට සෙල් එකෙන් සෙල් එකට මාරු වෙලා column එකට එන්න ඕන නිසා. ඒතකොට if true නම් අපි මේකට එක දවසක් add කරමු. මේ date එකට +1 හැමදෙස්සම දවසක් එකතු කරනවා. එහෙම නැත්නම් අපි කියනවා blank කියලා. right ඒක කියන්නේ අන්තිම දවස් ඉවරුනාන් පස්සේ blank වෙනවා. එතනින් එහාට දවස් නැති වෙනවා. right අපි බලමු වැඩ කරනවද කියලා. right අර වගේම date එකක් විදියට number එකක් විදියට පෙන්නන්නේ. අපි short date එකක් දාගමු. දැන් අපිට පුළුවන් මේ date එක අපිට drag කරගෙන යන්න. අපි බලමු වැඩ කරනවද කියලා. right අපිට පුළුවන් format වලින් auto fit දෙන්න. හරි. ඒතකොට 3 4 5 6 ඔය විදියට
සෙට් වෙලා තියෙනවා. රයිට් අපි නම්බර් ෆෝමැට් එක මෙතන වෙනස් කරගන්න. මොකද මේ විදිහට ඩිග ඩේට් එකක් අපිට දාගන්න අවශ්‍යතාවයක් නැහැ. මන්ත් එකේ ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි මෙතන තියෙන නිසා අපිට පුළුවන් මෙන්න මේ විදිහට නම්බර් ෆෝමැටින් වෙනස් කරගන්න. අපි ඉස්සෙල්ලාම ඩේට්ස් ටික ඔක්කොම දාගමු මේ විදිහට අපි 6 වෙනිදා ඉඳලා 31 වෙනකම් ගන්නද 31 විතර වෙනකම් මේ හරියට විතර බලමු 31 වෙනවද කියලා. රයිට් 23 නේද ඊළඟට 7ක් විතර යන්න ඕන. අපිට බ්ලැන්ක් එනකම් ගියා නම් ඒත් හරි. රයිට් බ්ලැන්ක් එකක් එනකම් අපිට ඩ්‍රැග් කරගෙන ඉන්න පුළුවන් නේ. රයිට් අපි මේක ඩ්‍රැග් කරමු. තොර 30 31 මෙතනින් ඉවර වෙනවා නේද? අපි තව එකක් ඩ්‍රැග් කරත් ඔයාලට පේනවා බ්ලැන්ක් එන්නේ. මොකද එතනින් එහාට නැහැ. රයිට් ඒතොර 31 වෙනකම් ඩේට්ස් ටික අපි මේ විදිහට සිලෙක්ට් කරගෙන 31 වෙනකම් ඩේට්ස් ටික අපි සිලෙක්ට් කරගෙන අපිට මේක දැන් ඩේට්ස් පෙන්වන්න ඕනේ නැහැ නම්බර් එකක් විදිහට අපි පෙන්නමු. අපිට පුළුවන් control 1 press කරලා number formatting වෙනස් කරන්න. මෙතනින් customs වලින් custom වලට ගිහිල්ලා අපිට පුළුවන් අපි දාමු මේකට date එක විතරක්. dd කියලා දැම්මම මෙතන පෙන්නනවා date එක විතරයි. right ඔන්න ඔය විදිහට අපිට date එක විතරක් හදා ගන්න පුළුවන්. date විතරයි එතකොට පෙන්වන්නේ. අපි ඒක ඔටෝ ෆිட் කරගමු නැත්නම් ගොඩක් ඈතට තියෙන නිසා right අපිට ඔන්න ඔය විදිහට දවස් 31 කොහොම දා ගන්න පුළුවන්. ඒකට අපිට ඕන වෙන date එක day එක නේද සඳද බදාදද ඒ ආකාරයට ඒ අනුව අපි මෙතෙන්ට දාගමු ඒකත් අපි value එකක් විදිහට text value එකක් විදිහට right text එකක් විදිහට අපි formula එකක් දාගමු. මේ තියෙන මේක දැන් date එකක් නෙවෙයි තියෙන්නේ. date value එකෙන් අපිට පෙන්වන්න ඕන format එක තමයි inverted comma ඇතුලේ අපිට පුළුවන් d අකුරු තුනක් දාන්න. d අකුරු තුනක් දැම්මම අපිට date එක පෙන්වනවා. මෙන්න මේ විදිහට සැටර්ඩේද සන්ඩේද මන්ඩේද කියලා. right අපි ඒක drag කරගමු මේ විදිහට. right ඊට පස්සේ අපි මේකේ full ඔක්කොම select කරලා ඔන්න auto fit කරන්න පුළුවන්. right ඔය විදිහට අපිට ලස්සන හදා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ බලන්න ඔයාලට පේනවා check box එකක් තියෙන්නේ. ඒකෙදි purpose එක වෙන්නේ මේ දැන් automatically අපි conditional formatting දානවා Saturday Sunday අපිට mark වෙලා ඉන්න. නමුත් ඒ අතරතුර තියෙන පුළුවන් මේ මාසේ mercantile holidays සතියේ මැද weekdays වල අනේ weekdays වල තියෙන දේවල් ටික අපිට ටික් එකක් දාලා check box එක on කරාට පස්සේ automatically ඒක highlight වෙන විදිහට අපිට හදා ගන්න ඕනේ. නිසා අපි check box එකක් දානවා. එතනම check box එක ඉතාලම lazy check box එක කියන්නේ false true කියන එකක් තමයි මේකේ back end එකේ තියෙන්නේ. අපි බලමු. right මේ විදිහට check box එකක් දාන්න පුළුවන්. එතකොට මේ check box එක select කරාම ඔයාලට පේනවා මෙතන false කියලා තියෙනවා. right false කියලා තමයි තියෙන්නේ. මේක මම tick එකක් දැම්මම මේක true වෙනවා. right simple logic එකක් තියෙන්නේ. right මම මේකම copy කරගන්නවා. අපි මේ පැත්තටම දාගමු. සම්පූර්ණයෙන් ඔක්කොටම මට පුළුවන් control R එකක් press කරන්න. select කරලා control R press කරාම අපිට copy කරගන්න පුළුවන් වම් පැත්තේ තියෙන සියලුම දේවල් ටික දකුණු පැත්තට control R. right එතකොට අපි උඩ හරිය ටික හදලා ඉවරයි. අපි පොඩ්ඩක් table එක mark කරගමු. මේ විදිහට ඉක්මනට. right okay all borders දාලා හරි ඒතකොට පිළිවෙලට පේනවා. මම මේ back end එකේ තියෙන grid lines ටිකත් අයින් කරන්න. ඒකට පැහැදිලි පේනවා. හරි එතකොට අපිට දැන් තියෙන්නේ conditional formatting දාලා color කරගන්න. ඊට අමතරව අපිට තියෙනවා working days leave සහ month එකේ කොච්චර working days තියෙනවද ඒ වගේම leave කොච්චර කරන්න තියෙනවද එයා කොච්චර දවසක් වැඩ කරලා තියෙනවද කියන දේවල් ටික දාගන්න. අපි ඒ ටිකත් දාගමු. ඉස්සෙල්ලා මේ set එක අපි හදාගෙන ඒ ටික දාගමු. එතකොට අපි ඉස්සෙල්ලාම දාන්න හදන්නේ conditional formatting. right conditional formatting අපිට සෙනසුරාදා ඉරිදා ඉස්සෙල්ලාම highlight වෙන විදිහට automatically දැන් අපි බලමු වැඩ කරනවද කියලා. month එක select කරාම මම බලන්න automatically date set එකම වෙනස් වෙනවා. අදාළ මාසේ 90 ජනවාරි ගත්තොත් මේ විදිහට පටන් ගන්න බදාදා වලින් ඊළඟට සෙනසුරාදා වලින් මේ විදිහට වෙනස් වෙන විදිහට අපි දැන් හදාගෙන ඉවරයි. right එතකොට අපිට දෙන්නේ දැන් Saturday Sunday mark කරගන්න conditional formatting එකක් දාමු අපි. මෙතෙන්ට conditional formatting එක දාමු. තම සරලයි conditional formatting ගියා. අපි අලුත් rule එකක් දෙනවා new rule. අපි මෙන්න මෙතන use formula to determine which cells to format කියන එක දීලා ඒකේ අපිට දෙන්න පුළුවන් මේ cell එක සමානයි නම් නේද? මේ cell එක සමානයි නම් අපි කියමු Saturday. right අපි Saturday කියලා type කරන්න පුළුවන්. Saturday කියලා inverted comma ඇතුලේ. හැබැයි මේකේ dollar sign automatically වැටෙනවා D4 වලට. ඒකට අපි මේ format එකම drag කරන නිසා අනිත් areas වලට අපි D column එකෙන් මාරු වෙනවනේ අපි E F G H කියන column මාරු වෙන නිසා මම D වලට ඉස්සරහින් තියෙන dollar sign එක මම අයින් කරගන්නවා. right අපි dollar sign එක අයින් කරගමු. select වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න. අපිට පුළුවන් dollar sign එක අයින් කරගන්න. අපි අයිත් dollar sign එක නැතුව දාමු. D4 select කරලා අපිට F4 press කරාම dollar sign එක අයින් වෙනවා. equal අපි ආයෙත් inverted comma ඇතුලේ Saturday set කියලා දාමු. set නම් නේද අකුරු තුනයි තියෙන්නේ. set නම් අපි ඔන්න format එකක් දෙනවා. color format එකක් දෙමු අපි. Saturday නම් අපි මේක හැටියට hash color එකක් තියෙනකොට right okay දැන් okay කරන්න තියෙන්නේ. right ඔන්න එතකොට මේක Saturday නිසා මේක okay වෙලා තියෙනවා. අපි මේක full සම්පූර්ණයෙන්ම මේ area එකටම දාමු. control R සහ control D press කරාම full area එකටම ඒක drag කරගන්න පුළුවන්. ඊළඟට අපි Sunday නම් දැන් conditional formatting එකක් උඩ තව conditional formatting එකක් අපිට දාන්න පුළුවන්. මේ cell එක Sunday වුණොත් color එක අපි වෙනස් කරගමු. ආයෙත් ඒ cell එකේම තියලා අපි conditional formatting new rule අරකමයි පස්වෙනි එක. right ඊළඟට equal අපි ගන්නවා මෙතන තියෙන cell එක F4 ගහලා මම ඉස්සරහා තියෙන D අකුරු ඉස්සරහා තියෙන dollar sign එක අයින් කරගන්නවා. right සමානයි නම් ඉරිදට Sunday නේද? sun
right Sunday එහෙනම් අපි කලර් එකක් දෙමු. කලර් එක මේක දීලා තියෙන මේ වගේ කලර් එකක් right okay. දැන් okay කරන් තියෙන දැන් මේකම අපි මේකත් අපි select කරලා control R control D press කරමු අන්න. ඒකට ඉරිදත් අදාළ වෙන ඒවාට මේ කලර් එක automatically adjust වෙනවා. අපි නිකන් බලමු මාසය select කරනකොට automatically ඔන්න මාසයේ සෙන්සුරාදා ඉරිදා මේ ටික වෙනස් වෙලා එනවා. ඒතකොට අපිට identify කරගන්න පුළුවන්. ඊළඟට අපිට කරගන්න තියෙන්නේ mercantile holiday එකක් තියෙනවා නම් මේ අතරතුර අපිට ඒක වෙනම mark කරලා off day එකක් විදියට highlight කරගන්න පුළුවන්. අර simple දෙයක් කරන්න තියෙන්නේ. ඒකටත් අපිට conditional formatting එකක් දාන්න පුළුවන්. ඒක new rule එකක් විදියට අර තමයි පස්වෙනි එක use the formula කියන එක. right එතකොට අපිට සරලව කරන්න තියෙන්නේ cell එක මෙන්න මේ cell එක තියෙන value එක නේද? මේකේ තර විදියටම D අකුර ඉස්සරහින් තියෙන dollar sign එක අයින් කරගන්න නැත්නම් අපිට drag කරගන්න බැරි වුණා. fix වෙලා තියෙනවා මේ cell එක මතම. right ඒක සමානයි නම් false. right false නෙවෙයි true නම් නේද? අපි ටික් එකක් දැම්මොත් නෙවෙන්නේ. ඒකට true කියන එක තමයි අපිට දාන්න ඕනේ. ඒකට අර මම පෙන්වන්නේ cell එක ටික් කරාම true වෙනවා. ඒක සමානයි true නම් right ඒක සමානයි true නම් අපිට පුළුවන් color එකක් දෙන්න. අපි දෙමු mercantile holidays වලට මේකේ අපි දැන් පාට වගේ right හරි okay එකක් දුන්නා. අපි බලමු ඔව් ඔන්න ඔය විදිහට ටික් එක දැම්මම ඒ color එක එනවා. ඒකට අපිට පුළුවන් මේකෙත් අර විදිහටම full control R control D එකක් ගන්න. right control D එකෙන් වෙන්නේ උඩ තියෙන එක පල්ලෙහාට copy වෙනවා. control R එකෙන් right side left side එකක් right side එකට copy වෙනවා. right එතකොට බලමු ටික් එක දැම්මම ඔන්න ඔය විදිහට ඕනම තැනක mercantile holiday එකක් තියෙනවා නම් අපිට ඒක highlight කරලා මාසෙ පටන් ගන්නකොට අපි mercantile holiday මාසෙ මාරු කරගත්තා. මාසෙ මාරු කරගෙන automatically Saturday Sunday mark වෙනවා. මේ අතර තියෙනවා නම් mercantile holidays අපිට මේ විදිහට mark කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ මාසෙදී ඒක ටික අයින් කරගන්න පුළුවන්. right සරලයි. හරි දැන් ඔන්න අපි main areas ටික හදාගෙන ඉවරයි. අපි පොඩ්ඩක් heading එකක් දාගමු මෙතෙන්ට. heading එක අපිට තියෙන්නේ attendance කියලා නේද? attendance කියලා තමයි heading එක දාගන්න තියෙන්නේ. employee attendance sheet අපි merge කරමු මේ full range එකම sorry. අපි මේ එතන ඉඳලම පටන් ගමු. මෙතෙන්ටම අපි full range එක merge කරගමු. අපි දාගමු employee attendance sheet කියලා quickly. right අපිට ඒක පුළුවන් color එකක් දීලා තියෙනවා නේද? simple sorry red නෙවෙයි. අපිට painting එකකින් මෙන්න මේ color එක දීලා තියෙන්නේ right. ඒ color එක අපි bold කරලා lock කරලා ගමු. right ඊළඟට අපිට තියෙනවා මේ row එක ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. row දෙකයි තියෙන නිසා මම මේ row එක delete කරලා දානවා. හරි එතකොට මේ සම්පූර්ණ area එකත් අපිට පුළුවන් තනි color එකක් දෙන්න. මේකේ දීලා තියෙනවා pink color එකක් right. එතකොට අපිට වෙනම month එක year එක identify කරන්න අපි ඒක bold කරලා වෙන color එකක් දීලා තියෙනවා. ඒකත් අපි දාගමු මෙන්න මේ විදිහට color එකක් කැමති color එකක් දාගමු. right හරි එතකොට start date එක තියෙනවා end date එක තියෙනවා. මේ දෙකත් අපි bold කරගමු මේ දෙක. right start date එකෙන් date එක තියෙනවා. අපිට මාස select කරන්න තියෙනවා. year එක select කරගන්න තියෙනවා. right එතකොට අපිට අන්තිමට දාගන්න තියෙන මෙතන formulas ටික අපි බලමු කොහොමද මේ formulas ටික දාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි හදාගමු මේ cells තුන අපිට merge කරගන්න ඕන. අපි ඉස්සෙල්ලාම දාගන්න ඕන total working days ඊළඟට leave මට control එකත් එක්ක මේ විදිහට select කරලා merge කරන්න පුළුවන් මේ විදිහට. එතකොට right total working days කියලා අපි දාගමු. ටක් දාලා total working days. එතකොට මේක කියන්නේ මාසෙට කොච්චර total working days තියෙනවද කියලා අපි wrap text කරමු. right ඊළඟට දාගන්න තියෙන leave කොච්චර leave වරන් තියෙනවද මේ employee. ඒ වගේම අන්තිමට දාන්න තියෙන working days. ඒ employee කොච්චර working days වැඩ කරලා තියෙනවද කියලා. right හරි එතකොට අපිට ඒකටත් wrap text එකක් දාලා මේ විදිහට හදාගන්න පුළුවන්. right මෙතන මේ area එකත් පොඩි ash color එකක් දාලා තියෙනවා. අපි පොඩි ash color එකක් දෙමු heading එකට. right හරි දැන් අපිට තියෙන්නේ formulas ටික දාගන්න. අපි ඒ formulas ටික දාගමු. හරි අපිට මෙතන formulas ටික දාන්න කලින් අපි දාගන්න ඕන attendance mark කරන දේවල් වලට අදාළව මොකද දාන්නේ කියලා මෙතන data validation එකක් දාන්න ඕන. select කරන්න leave ද half day leave ද නැත්නම් present කියන එකට අපි මෙතන යටින් දාගමු. ඒකට අදාළ criteria ටික p අකුරෙන් කියන්නේ present කියන එක නේද? present කියන එක ඊළඟට අපි දාගමු leave කියන්නේ L කියන්නේ leave කියන එක. ඊළඟට half day එකක් තියෙනවා නම් මෙතන අපි මෙහාට කරගමු. half day leave එකක් නම් අපි HD කියලා දාගමු. ඒක අපි define කරගමු half day කියලා. right okay. එතකොට අපි ඒකට color එකක් අපි දාලා තියෙනවා. P නම් අපිට මොනවද color එකක් නැහැ. L අකුරක් නම් leave නම් එයා අපි color එකක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ green color එකක්. ඊළඟට HD නම් අපි blue color එකක් දීලා තියෙනවා. මේ විදිහට. right අපි මේක data validation එකක් විදිහට දාගමු ඉස්සෙල්ලාම පළවෙනි cell එකට. මතකයි අපි data validation data tab එකට ගියා කෙලින්ම data validation right list අපි මෙතනම type කරගමු. අපිට p, l, hd right මේ විදිහට අපිට type කරගන්න පුළුවන්. right එතකොට අපිට මේ විදිහට මේක පේනවා. අපිට මේකම අපිට පුළුවන් අර විදිහටම control R control D දාලා copy කරගන්න. එතකොට හැම එකකටම දාලා වෙනවා. ඊට අමතරව දැන් අපි ඔයාලට පේනවා leave කියන එක select කරොත් automatically L අකුර වැටුනොත් මෙතන කොළ පාට වෙන්න ඕන. HD select කරොත් automatically මේකන
නිල් පාට වෙනවා. ඒකටත් අපිට conditional formatting එකක් මේ දාලා දෙන්නේ නේද? ඒ conditional formatting එකක් දාමු ඉක්මනටම. form tab එකේ conditional formatting new rule එකක් අර වගේම මේකේ දෙවෙනි එක අපි දාන්නේ format cells that contain කියන එක. මේක equal cell value equal to අපිට දාන්න පුළුවන් equal inverted comma ඇතුලේ L right L අකුර සමානයි නම් අපි දෙනවා color එකක් green color එක right okay අපි දුන්නා okay කරාම ඔන්න දැන් color වුණා දැන් P දැම්මම color නෑ D දැම්මම L වෙනවා right අපි මේ conditional formatting එක අපි drag කරගමු අදාළ area එකට අපි මේක L අකුර අයින් කරමු නැත්නම් මේකටම L අකුර එනවා control R control D ගහපු ගමන් control R control D right අපි බලමු වැඩ කරනවද කියලා right okay හරි ඊළඟට අපි දාගන්න ඕන තව conditional formatting එකක් half day නම් ඒකටම අපි cell එක දෙමු right අපිට පුළුවන් අර විදිහට control R control D දෙනවා වගේම මේ විදිහට range එක select කරලා අපිට conditional formatting එකක් දෙන්න පුළුවන් right අපි new rules අපි දෙනවා මේ cell values වල තියෙන equal to HD නේද inverted comma ඇතුලේ HD නම් තියෙන්නේ අපි කියනවා color එකක් දෙමු අපි color එක blue color එකක් තිබ්බේ right ඔය විදිහට දෙන්න කියලා අපි බලමු වැඩ කරනවද කියලා අපි මෙයා HD එකක් දුන්නොත් ඔන්න ඔය විදිහට color වෙනවා right අපිට ඒතර ඒ දෙකත් හරි දැන් අපිට තියෙන්නේ ෆෝමියුලාස් ටික දාගන්න මේ අදාළ මේ රියා එකට total working days හොයාගන්න ඕන. ඊළඟට leave නම් හොයාගන්න පුළුවන්. දැන් එල්ල අකුර තිබ්බොත් leave දෙන්න පුළුවන්. count if වලින් තමයි අපිට හොයාගන්න තියෙන්නේ. මේක අඩු කරාම working days ටික එනවා. right අපි පොඩ්ඩක් කල්පනා කරොත් දැන් working days කොච්චර දවස මාසෙන් මාසෙ වෙනස් වෙනකොට මාසෙට තියෙන working days ප්‍රමාණය වෙනස් වෙනවා. right ඒකට අපිට මේකට ෆෝමියුලා එකක් හදා ගන්න ඕන. මේක එක එක විදිහට හදන්න පුළුවන් එක එක අයට. right මම මේකට පොඩි ක්‍රමයක් mix කරා කියන්නේ ෆෝමියුලාස් කීපයක් mix කරලා මේකට වෙන ක්‍රම තියෙන්න පුළුවන්. right එතකොට සජෙස්ට් කරන්න පුළුවන් ඔයාලට කමෙන්ට්ස් වල මේකට වඩා ලේසි ක්‍රම තියෙන්න පුළුවන්. ඒකවල මම පොඩ්ඩක් ඒක working days ටික හොයාගන්න එක ක්‍රමයක් විදියට දාගත්තේ. අපි ඉස්සෙල්ලාම ඔක්කොම working days ටික දාගන්නවා. එකතු කරනවා. ඒකට දවස් 31ක් තියෙනවා. ඒකට ඊළඟට දවස් 31ක් හරි නැත්නම් 28ක් හරි දවස් ටික තියෙනවා. ඒකට ඒ දවස් ගාන අනුව අපි ඒකෙන් අඩු කරනවා දැන් අපි මේකේ මැද mercantile holidays වගේ තිබ්බොත් ඒක අඩු කරන්න ඕනේ. එතකොට මේකේ තියෙන true values ටික අඩු කරලා දාගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් Saturday Sunday අඩු කරගන්න ඕනේ. Saturday Sundays අපිට වෙනම identify කරගන්න පුළුවන්. මොකද Saturday Sunday text එකක් විදිහට තියෙන නිසා. හරි අපි එහෙම බලමු formula එක දාලා මම මෙතන sum එකත් එක්ක යන්නේ formula එක. අපි sum එකක් ගමු. sum මෙතන formulas කීපයක් මම mix කරනවා. sum එකයි count එකයි count if එකයි. right එතකොට අපි ඉස්සෙල්ලාම තියෙන dates ගාන අනුව count එක ගමු. right මම count කියන formula එක අරගෙන මේ range එක දෙනවා මේ range එකේ තියෙන count එක numbers count එක මට දෙන්න. ඒකට total days ප්‍රමාණය එනවා dollar sign දාලා අපිට මේව කරගන්න පුළුවන්. comma sorry ඊට පස්සේ ඒක close කරමු අපි. right ඊළඟට ඒ range එකේ count එක අපිට හම්බ වෙනවා. දැන් අපි sum එකේ ඉන්නේ. sum එකේ item එකක් දීලා දැන් මට ඒකෙන් අඩු කරගන්න ඕනේ. ඒකෙන් අයින් කරගන්න ඕන. සමහර mercantile holiday තිබ්බොත් අපි tick කරනවානේ මෙතන value එක දෙනවනේ. true කරනවානේ මෙතන check box එක. ඒක අපිට අඩු කරගන්න පුළුවන්. අපි count if එකක් දෙමු. ඒකට මෙන්න මේ විදිහට. right count if අපි අදාළ range එක select කරගන්නවා. count if අදාළ range එක select කරලා dollar sign දාලා fix කරගෙන අපි criteria එක විදිහට දෙනවා true නම් නේද? true නම් ඒක true නම් අපිට මෙන්න විදිහට true කියන එක select කරගන්න පුළුවන්. එතකොට true values අඩු කරගන්න ඕනේ. දැන් මෙතන count එක එනවා sum එකට එකතු වෙනවා. හරි දැන් මම මොකද කරන්නේ? ඒක වැඩි කරනවා ඍණ එකෙන් -1 වලින් වැඩි කරනවා. එතකොට අපිට මෙතන සම්පූර්ණ formula එකක් තියෙන නිසා count එකට ඉස්සරහිනුත් count if එකට ඉස්සරහිනුත් මම වරහනක් open කරලා -1 වලට පස්සේ වරහන close කරනවා. right ඊළඟට අපි තාම sum එකේ ඉන්නේ. දැන් අපි full dates ටික ගත්තා. ඒකෙන් අඩු කරගත්තා අපි mercantile holidays ටික. ඒ වගේම අඩු කරගන්න ඕනේ Saturday Sundays අපි හිතමු generally Saturday Sunday වැඩ කරන්නේ නැති company එක කියලා Saturday half day සහ Sunday full day. අපි Saturday half day එක හදාගමු ඉස්සෙල්ලාම. Saturdays ටික අපි Windows 5න් වැඩි කරලා අඩු කරමු. right එතකොට මෙහෙම කරමු. එතකොට දැන් total එකෙන් අඩු වෙන්නනේ ඕන. right මේකට වෙන ක්‍රම තියෙන්න පුළුවන්. මම අර වගේම open කරනවා bracket එක count if right count if එකක් දාමු. count if අදාළ මෙතන range එක නේද? Sunday Saturday කියන date එක තියෙන range එක dollar sign දාලා fix කරගත්තා. මට equal කරගන්න ඕන Saturday නම් ඒ count එක ගන්න ඕන. හැබැයි ඒ count එක වැඩි කරන්න ඕන -0.5 0.5. right ඒකට හරියටම භාගයක් අඩු වෙනවා. ඒකෙන් භාගයක් අඩු වුණාම හරියනේ අපිට දවස් භාගයක් වැඩ කරන්න normal situation එකක්. right ඒකට මේක අනුව ඔයාලට requirement එක අනුව වෙනස් කරගන්න පුළුවන්. right ඒකට ඒක හරිය ඊළඟට තව අඩු කරගන්න වෙනවා Sunday full day Sunday නිවාඩු කියලා අපි හිතමු. right ඒකට ඒකත් අර විදිහටම count if එකක් දෙන්න පුළුවන් මට. count if right count if එකක් දෙනවා. දාලා range එක select කරනවා. date තියෙන range එක dollar sign දාලා fix කරගත්තා. comma අපිට දෙන්න පුළුවන් criteria එක තමයි Sunday නේද? inverted comma ඇතුලේ Sunday sun right මේ bracket එක close කරලා ඒක වැඩි කරනවා අපි -1 වලින්. ඒක ඍණ ගානක් කරගන්න ඕන නිසා තමයි -1 වලින් වැඩි කරන්නේ. right හරිනේ දැන් එතකොට count if එකේ
සම් එක කවුන්ට් එක මෙතන මාසයේ තියෙන දවස් ගාන කවුන්ට් කරගත්තා. ඒකෙන් අඩු කරගත්තා අපි මර්කන්ටයිල් හොලිඩේස් ගාන. ඒකෙන් ඊට පස්සේ අඩු කරගත්තා සැටර්ඩේ හාෆ් ඩේස් ටික. ඊට පස්සේ ඒකෙන් අඩු කරගන්නවා අපි සන්ඩේස් ටික. රයිට්. එච්චරයි. ඊට පස්සේ අපි ක්ලෝස් ද බ්‍රැකට් බලමු. ෆෝමියුලා එක වැඩ කරනවා. හරි. දවස් 25ක් තියෙනවා වර්කින් ඩේස්. මම මේක ට්‍රැක් කරනවා පිළිහ පල්ලෙහාට. අපි බලමු මාසයක් වෙනස් කරලා පෙබරවාරි වගේ අරගෙන. රයිට්. ඔන්න එතකොට දවස් 22යි. මොකද මෙතන බ්ලැන්ක්ස් ටික සෙට් වෙනවා. රයිට්. එතකොට දවස් 22ක් තමයි තියෙන්නේ. අපි මේ අතරට මර්කන්ටයිල් හොලිඩේ එකක් කොහොම දැම්මොත් බලන්න ඔටෝමැටිකලි වර්කින් ඩේස් එක number of working days වෙනස් වෙනවා. right අපි ජනවාරිම තියාගමු. ඔය විදිහට අපිට number of working days හොයාගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ leave. right කවුරු හරි leave එකක් ගත්තොත් මෙතනින් ඒක leave count එක ගන්නන්න තියෙන්නේ. සරලයි නේද count if එකක් දෙන්න තියෙන්නේ. count if count if එකකුයි අපිට දාගන්න වෙනවා දෙක. half days ගන්නත් පුළුවන්, leave දෙකම ගන්න පුළුවන්, full leave දෙකක් ගන්න පුළුවන්. ඒකටත් අපිට පුළුවන් sum එකකින්ම පටන් ගන්න. ඒ දෙකම එකතු කරන්න නේද? sum එකකින් පටන් ගමු අපි. sum count if අදාළ range එකේ මේ range එකේ කොයි හරි ඩොලර් සයින් දාලා ෆික්ස් කරන්නේ නැහැ මෙතනදී. මොකද මම ෆෝමියුලා එක ඩ්‍රැග් කරනවා මේ විදිහටම. රයිට්. එතකොට කමා අපි මොකද කරන්නේ? ක්‍රයිටීරියා එක තමයි අපි දාමු L. රයිට්. L කියලා තියෙනවා නම් ඒ කවුන්ට් එක අපිට එකතු කරන්න. ඒ වගේම කමා රයිට් අපි සම් එකේ ඉන්නේ. කවුන්ට් if එක කවුන්ට් if අදාළ රේන්ජ් එක එන්න අපිට මේක කරන්න. කවුන්ට් if අදාළ රේන්ජ් එක අර රේන්ජ් එකමයි. රයිට්. අපි මේ රේන්ජ් එකම සිලෙක්ට් කරගන්නවා. රේන්ජ් එක කමා ඒ රේන්ජ් එකේ ඉන්වර්ටඩ් කමා ඇතුලේ HD කියලා තියෙනවා නේද? HD කියන ඒවා අපිට දාගන්න වෙනවා. හැබැයි මේකේ HD කියන ඒවා half day විදියට තමයි කැල්කියුලේට් කරගන්න ඕන. ඒ නිසා මම මේක වැඩි කරනවා. අර වගේම 0.5 right. නො විදියට අපිට ක්‍රියේටිව්ලි මේක හදා ගන්න පුළුවන්. මේක මේ විදියට කවුන්ට් if එකේ ඉස්සරහින් දාගන්න ඕන. නැත්නම් සම්පූර්ණ ෆෝමියුලා එකම 0.5න් වැඩි වෙන නිසා මේ 0.5 අදාළ වෙන මේකට නිසා මම දෙන්න වරහන දාලා මේකේ full වරහන සම් එකට දාලා වරහන දාන්න. right. එතකොට බලමු මේ හරින් ලීව් එකක් දාලා right එකක් කියලා එනවා. ඒ වගේම half day එකක් දැම්මම මොකද වෙන්නේ? 1.5ක් කියලා මේ විදිහට හැදෙනවා. right. එතකොට ඊට අමතරව working days තියෙන්නේ. එතකොට මේකෙන් මේක අඩු කරාම එයා වැඩ කරපු දවස් ගන්න කොච්චරද කියලා එනවා. අපිට මේක drag කරන්න පුළුවන් පල්ලෙහාට. ඒ වගේම මේ විදිහට මේකත් පල්ලෙහාට අපිට drag කරගන්න පුළුවන්. right. එතකොට මේ විදිහට අපි dates ටික fill කරගෙන යන්න තියෙන උදාහරණයක් විදිහට අපි දාගෙන යනවා. පළවෙනි දවස් මෙහෙම දාගෙන යා ඔක්කොම ආව නම් අපිට මේ ටික control D එකක් ගහලා දාගන්න පුළුවන්. අපි තුන් මෙයා ඒ දවසේ leave එකක් තියෙනවා. right. මේ විදිහට අපිට full dates ටික අදාළ attendance අනුව fill කරගෙන යන්න පුළුවන්. ඒ අනුව අපිට කොච්චර leave තියෙනවද, කොච්චර half day අරගෙන තියෙනවද, ඒ අනුව අපිට මේක automatically හැදෙනවා. ඒකට ඒ වගේ හදපු එකක් තමයි මේ තියෙන්නේ. right. ඒක සම්පූර්ණයෙන්ම full මාසෙට අදාළව කොච්චර leave අරගෙන තියෙනවද, කොච්චර working days වැඩ කරලා තියෙනවද, සම්පූර්ණ කම්පැනි ඇරලා වැඩ කරලා තියෙනවා මෙච්චර දවසක්, leave මෙච්චරක් ගන්න, working days මෙච්චරක් වැඩ කරලා තියෙනවා. ඒ අනුව අපිට වෙනස් කර හදන්න පුළුවන්. ඉතින් අපිට leave අපිට mercantile holidays තියෙනවා නම් ඒවා වෙනම දාගෙන මේක ගොඩක් improve කරගන්න පුළුවන්. improve කරගෙන හදන්න පුළුවන්. මම මේක ඔයාලට download කරගන්න link එකක් දාලා තියෙනවා. link එකෙන් download කරගෙන ඔයාලගේ විදියට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් හොඳ විදියට හදා ගන්න පුළුවන්. මේක ඉතින් එහාට improve කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැමෝටම සුබ දවසක්. හැමෝටම thank you very much.